මෙයාගේ බ්‍රයිට් පිපි එක මම නැතුව කරන්න බෑනේ. මගේ යාළුවෝ 20ක් එක්ක තමයි මම මේ වැඩේ කරේ. අද මතක තියාගෙන සිංහලෙන් විතරයි කතා කරන්නේ. You look beautiful කියන හැමදාම වගේ. අපි අතන විට්නස් කරානේ ලොකුම කේක් එක. සංජානගේ බ්‍රයිට් ටු බී එකේ මේ ඉන්නේ ලස්සන රූමලිත් එක්ක ඉන්නේ මේ දෙන අපිට හැමතිස්සෙම හම්බ වෙනවා එකට පාටිස් වල. ඔන්න අදත් දෙන්නම හම්බුණා බ්‍රයිට් ටු බී එකේ. මේ කොහොමද මේ ෆීලිං එක ඔයා මේ බ්‍රයිඩ්ස් මේඩ් වෙච්ච එක ගැන? ඇත්තටම කියන්න ඕනේ ඉතින් මෙයාගේ බ්‍රයිට් පිපි එක මම නැතුව කරන්න බෑනේ. ඒක ෆස්ට් තින්. ඉතින් ඇත්තටම අද එන්ජොයි කරා and ඉතින් අපිට ස්පෙෂල් කතා කරන්න ප්ලීස්. එදා ඉංග්‍රීසි වලින් කතා කළා. අද මතක තියාගෙන සිංහලෙන් විතරයි කතා කරන්නේ. ඉතින් අද විශේෂ දවසක්. ඉතින් ඒක මේ සිංහල වැඩි වගේම මේ මටත් ඇත්තටම විශේෂයි. ඉතින් මගේ ඇත්තටම බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඉතින් එයාගේ ඉතින් බෙස්ට් ඩේ එක ස්පෙෂල් ඩේ එකේ මට ඉන්න හම්බෙච්ච එකත් සහ අපි අතන විට්නස් කරානේ ලොකුම කේක් එක. ඉතින් ඒ වගේම ඉතින් ඒක ගැනත් සතුටුයි. ඉතින් මම එයාගේ ජීවිතේ හැම දෙයකටම විශ් කරනවා හැමදාම හැමදේම සාර්ථක වෙන්න කියලා. ඉතින් all the very best. You look beautiful කියන හැමදාම වගේ. Oh, you look very beautiful and more ඒක විතර ප්ලීස් ඒක විතරක් ඉංග්‍රීසි වලින් කියන්න දෙන්න. ඔයාට වගේ යාළුවා ගැන මොනවද කියන්නේ? ඇත්තටම යාළුවෝ ගැන ගොඩක් සතුටුයි. රුමලි ගැන කියන්න ඕනේ. ඇත්තටම අපි දෙන්න ගොඩක් වෙලාවට එකට එළියට යනවා කරනවා ඒක කරනවා. ඉතින් ඇත්තටම මෙයා නැතුව මට බ්‍රයිට් බී කරොත් මට ආයේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අද ලස්සනට වැඩ ටික කරනවා. යාළුවෝ 20ක් ඒ කියන්නේ අපේ ෆීල්ඩ් එකේ ඉන්න මගේ යාළුවෝ 20ක් එක්ක තමයි මම මේ වැඩේ කරේ. ඉතින් අති සාර්ථකව වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය මට මේකට සපෝට් කරා. හංසලියක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද එයා තමයි ඔක්කොම මේක ඕගනයිස් කරලා මට ලස්සනට වැඩේ කරලා දුන්නේ. ඉතින් එයා වටා මගේ වටා වෙන්ඩර්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ නම් මම ඉදිරියේදී කියන්නම්. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. Thank you මගේ දවස ලස්සන කරන්න මාත් එක්ක එකතු වුණාට. Thank you, Ada. Stay beautiful.